නුඹේ හදවත මට ලබා දෙනවද? සීතල වූ හදවතක්. දැන් ඔබේ හදවත මා සතුයි. යලි මට එරෙහි වුණොත් ඔබේ හදවත විනාශ කරනවා. එහෙමයි මායා රජුනි. මට කිසිම පලක් නෑ ඔබේ හදවතින්. ඔබ ගොස් මායා දේවිය ගැන තොරතුරු සොයාගෙන පැමිණෙන්න. මට අවශ්‍යයි ඇයව වහාම. බිය නොවන්න. එය ඉටු කළ පසු හදවත මා ලබා දෙන්න. එහෙමයි. එසේ කරන්නම් මායා රජුනි. යුදේ ඔබට සුවයිද? විවේක ගන්න. පවසන්න ඔබේ වේදනාව. වූතාවෝ ගාම්භීරව ජීවත් වී සිටි කෙනෙක්. නමුත් මම කෙතරම් කරදර ගෙනාවත් ඔහු මට ඉතාමත් කාරුණික වුණා. ඔබ නිසයි වූතාවෝ වෙනස් වූයේ. සතුටු විය යුතුයි ගැන. මම නම් එසේ සිතන්නේ නෑ. මා නිසයි මායා රජු සමග සටනට වැදුනේ. මා නිසයි ඔබත් කරදර විඳින මෙලෙස. මහ කරදරකාරයක් මම. කනගාටු විය යුතු නෑ මෙලෙස. යමක් පවසන්නද? ලෙන්ගතුයි වූතාව ඔබට. මුලියන් ඔබ අමනාපද? ඔබ සමග අමනාප නෑ මම. ලෙන්ගතුයිද වූතාවට? තවමත්? දැන් ඒ දේවල් අවසන්. ඔබට යමක් පැවසිය යුතුයි. පවසන්න. මට යමක් වුවහොත් ඔහු රැකගත හැකිද ඔබට? මෙසේ පැවසීම අසුභයි. ලොකු බියක් දෙනෙනම මට මගේ ජීවිතය ගැන. ඔබ ආරක්ෂිතයි. මම කනගාටු වෙන ඔබ ගැනත්. ලෙන්ගතුයි නේද වූතාවට? මම ආත්මාර්ථකාමී වුණා ඔහු ගැන. සිතුවේ නෑ ඔබ ගැනත්. සමා වෙන්න. ඔබ මගේම සහෝදරිය. කිසිදාක වෛර කරන්නේ නෑ ඔබට. වන්තියන් මේක නේද ශූරාජ්‍ය? තේරෙන්නේ නැත්තේ ඔයාව ෂයන්ුවේ මෙහාට එව්වේ ඇයි කියලා.
කුඩා කාලයේදී මෑනියන් සමග මම මෙහි ජීවත් වූ නිසා විය හැකි. ශූරාජ්‍යය? මෑනියන් මට පැවසුවේ ලෙසයි. නමුත් මම දැන සිටියා මගේ මෑනියන් ගෝත්‍රික රැජිනක් බව. මගේ කුඩා කාලයේ ගෙවුනේ මේ රාජ්‍ය තුල. ඒ කතාවත් එහෙමද? හිතන්නකෝ ඇයි මේ තරම් වද වෙන්න කියලා. යුතියේ ශූරාජ්‍යයට අරගෙන ගියොත් කොහොම හරි නාඩි පත්‍රය අපට ලබා දේවි. ෂියන්නුවේ පැවසූ දෙයටත් හේතුවක් ඇති. එහෙනම් අපි දෙන්න ශූකන්දට ගිහින් බලමු. පිටත් වෙමු. කෙසේද මේ දිනවල කුලදේවතාවිය ගැන තොරතුරු? වන්තියන් රාජ්‍යයෙන් පිටව ගිය පසු ෂියන්වේ කුලදෙව ගැන එතුමියගේ කුටියෙන් පිටතට පැමිණියේ නෑ. අසනීපයෙන් පසුවන හැඩකුයි පෙනෙන්නේ. එසේද? එහෙනම් ඔබ පිට වෙන්න. සියලු තොරතුරු මා වෙත දන්වන්න. එහෙමයි. ෂෙන් යුවේ මේ නුඹේ අවසානය. ෂෙන්වේ ඔබ අසනීපෙන්ද? ඔසු පෙන්නුම ඇති නිසා නේද? මම හොඳින්. හොඳින් වන්නේ කෙසේද? ඔබේ ශක්තිය හොඳටම දුර්වල වෙලායි තියෙන්නේ. එවැන්නක් සිදු වුණේ ඔබට ඔසු පෙන් නොලැබුණ නිසා විය හැකියි. ඔබතුමා කලබල වෙන්න එපා. මට කරදරයක් වෙන එකක් නැහැ. මම කළ යුතු තව එක් යුතුකමක් තිබෙනවා. එතෙක් මා ජීවත් වන බව මට නිසැකයි. ඉක්මනින් ඔසු පෙන් පානය කරන්න. නොහැකි. ඔබතුමා කරදර විය යුතු නැහැ. එසේනම් කුමක්ද කරන්නේ? බොහෝ බලාපොරොත්තු නැහැ. මගේ එකම අවශ්‍යතාවය මායා රජු විනාශ කර දැමීමට ශක්තිය සෙවීමයි. එයයි සැනසීම. ඔබ තවදුරටත් මෙලෙස් සිටියහොත් කිසිවක් කරගත නොහැකි. වහාම පවසන්න. කුමක්ද මා කළ යුත්තේ? මට හැකි එය තනිව විසඳා ගන්නට. ඔබතුමා විවේක ගන්න. හොඳයි. මම පිට වෙන්නම්. නිහඬවනු. මායා රජුගේ ජීවිතය විනාශ නොකොට යලිත් මේ පැමිණියේ කුමටද? මායා රජු තර්ජනයක් නොවේ. කෙසේද? ඔහු ප්‍රතිකාර ලබනවා ෆංහන් කුමරිය යටතේ. ඉන් පිට විය නොහැකි. ඔබේ තනතුරට ඔහුට තර්ජනයක් කළ නොහැකි. මේ සත්‍යයක්ද? අවිශ්වාසද? මෙතරම් පහසුවෙන්? මේ ගැන සතුරු නැද්ද ඔබට? එසේනම් මින් පසු මා නිදහස් කෙනෙක්. ඔබ දැන් පිටව යන්න. හොඳයි. නවතින්න? ගැටලුවක්ද? මට සීතලයි. නාඩිපත්‍රය ඇති ස්ථානය මෙයයි. මේ නවතින්න. ඇයි? මොකද? ඔය අන් දෙක දැක්කොත් එයාලා නාඩි පත්‍ර දෙන එකක් නැහැ යක්ෂයෙක් කියලා හිතලා. කුමක්ද කරන්නේ? පහත් වෙන්න. ඉක්මනට. කුමක්ද මේ?
දැන් හරි. මෙහෙම හොඳයිද? ලස්සන නෙමෙයි වැදගත්. පැමිණෙන්න. ඔයා ඉන්න මං කතා කරන්නම්. නන්නේ රාජ්‍ය පණිවිඩයක්. නන්නේ රාජ්‍ය පණිවිඩයක්. කවුරුත් නෑ වගේ. ඉතින් හොඳයිනේ. අපි ඇතුළු යමු. කවුරු හරි දකි. පියවන්න එපා. නවදිනු. කෙසේද නුඹලා අවසරයක් නැතුව මෙහි ඇතුල් වූයේ? ඔබ කවුරුන්ද? ඔබ මගේ ප්‍රශ්නයට පළමුව පිළිතුරු දිය යුතුයි. පණිතුමනි, අපි නන්නේ රාජ්‍යයෙන් පැමිණි නාඩිපත්‍රය ලබා ගැනීම සඳහායි. මම තමයි මේ ස්ථානයේ භාරකරු ෆං හෝ පඬිතුමා. ඔබතුමාද එසේනම් මෙහි පඬිවරයන්? හඳුනනවද? ඉතාමත් ප්‍රසිද්ධයි මෙතුමා. වැදගත් කරුණකටයි පැමිණියේ. මං කතා කරන්නම්. සැබවින්ම නුඹලා නන්වේ අධිරාජ්‍යයේ පණිවිඩකරුවන්ද? ඔව්, පෙන්වන්නම් රාජ්‍ය අවසර පත. නුඹලාට අවශ්‍ය නාඩිපත්‍රයද? එසේ විශේෂ ශරීරගත වූ කෙනෙක්ට අවශ්‍යයි නාඩිපත්‍රය බලා ප්‍රතිකාර සොයන්න. නාඩිපත්‍රය කියන්නේ අපේ රාජ්‍යයේ වටිනාම වස්තුව. මුද්‍රාවක් පෙන්වූ පමණින් ලබා දිය නොහැකි. නවග්‍රහ චක්‍රය අප ඉල්ලා සිටියහොත් නුඹලාට ලබා දිය හැකිද? බලන්න විතරයි ඉල්ලන්නේ. ආපහු ලබා දෙන්නම්. නුඹලාට නාඩිපත්‍රයේ වටිනාකම පිළිබඳ කිසිදු වැටහීමක් නැහැ. නාඩිපත්‍රය අප ගෝත්‍රයට අයත් වටිනා වස්තුවක්. විෂ වර්ග මෙන්ම දුර්ලභ ඖෂධ පිළිබඳවත් නාඩිපත්‍රයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. කිසිසේත් නුඹලාට නාඩිපත්‍රය ලබා දිය නොහැකි මට. රාජ්‍ය රහස් හා තොරතුරු මෙසේ නුඹලා දැනගැනීම තර්ජනයක් මුළු අධිරාජ්‍යයටම. රෝගිය වෙන කවුරුත් නෙමෙයි, යූතිය කුමරිය. කුමක්ද පැවසුවේ? අපේ යූතියේ කුමරිය? දැනටත් අප ප්‍රමාදයි. අසාධ්‍ය තත්ත්වයක ඇය පසුවන්නේ. ඔබතුමාගේ උපකාරය අවශ්‍යයි අයට. නොහැකිව්වත් අපහට නාඩිපත්‍රයම ලබා දෙන්න අවශ්‍ය කරන කොටස පමණක් දිය හැකිද? ඔබ පවසන මේ දේවල් කෙසේද මා විශ්වාස කරන්නේ? මේ තියෙන යූතියගේ ආභරණ විශ්වාසද දැන්? ආභරණ? නුඹල දෙන්න මේවා සොරකම් කළා විය හැකි. ඇයි මෙසේ කරන්නේ? ඔබ ලබා නොදෙනවා නම් අපම ඒ ලබා ගන්නම්. නුඹ හදන්නේ මට තර්ජනය කරන්නද? ඔබ සමග සටන් කරන්නට අකමැති කරුණාකරය ලබා දෙන්න. ඔබගේද මේ ත්‍රිශූලය? මගේ පියාණන්ගේ. ඔබ වන්තියන්ද? කුමක්ද? ඔබේ පියාණන් මකර ගෝත්‍රයේ අධිරාජ්‍යා. මෑණියන් මනුෂ්‍ය කතක්. හඳුන්වනවද? ඔබ වන්තියන්මයි. සරදේවතුමානනි. පණ්ඩිතුමනි, මෙසේ නොකරන්න. කුමක්ද පැවසුවේ? උතුමානනි, ඔබතුමාව ඩොසවූ ස්ථානයක් නැති තරම්. මාව සෙව්වා? මා පමණක් නොවේ. ගෝත්‍රයේ සියල්ලන්ම ඔබතුමාව සෑම තැනකම සෙව්වා. දැන් යුගහයක්ම ගත වී අවසානයි. කුමන ඇරමුමක්ද? මෑණියන් පිළිබඳ ඔබතුමා නොදන්නෙහිද? මෑණියන්? ඇය සාමාන්‍ය මනුෂ්‍ය කතක්. ඔබතුමාගේ මෑණියන් ශූරාජ්‍යයේ කුමාරිකාවක්. ශම්භු ගෝත්‍රයේ ප්‍රධාන උත්තමාවිය ඇයයි. එකල මේ රාජ්‍යයේ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත රෝගවලින් ගලවා ගැනීමට හැකි වුණා.
නාඩිපත්‍රයේ ඇති විශිෂ්ට ඖෂධ වට්ටෝරු හේතුවෙන්. මේ නිසා ගෝත්‍රය බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වුණා. ශංහුන් රජු ජීවත් වූයේ මෙහි. ගෝත්‍රයට ජීවය ලබා දුන්නේ එතුමා. ඔබතුමාගේ මෑණියන් රජකුමාරිකාවක් වුවත් රජමාලිගාවේ වාසයට එතුමිය අකමැති වුණා. එතුමියට අවශ්‍ය වුණේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට. එතුමිය සතු සහජ හැකියාවත් බුද්ධියත් නිසා හැකි වුණා රාජ්‍යයේ ප්‍රධාන උත්තමාවිය බවට පත්වීමට. මෑණියනි, අභාග්‍යයකට ඔබතුමාගේ මෑණියන්ට මකර අධිරාජ්‍ය හමු වුණා. ඉන්පසු දෙදෙනාම සෙනෙහසින් බැඳුණා. ඒ හේතුවෙන් එතුමියට අහිමි වුණා අගබිසෝ තනතුරත්. පසුව එතුමියව ශූරාජ්‍යයෙන් පිටුහල් කළා. අවසානයේ එතුමියට නොසිතූ අන්දමේ දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා. ඉන්පසුවයි ඔබතුමා ඉපදුනේ. එතැන් සිට සිදු වූ දේ ඔබතුමා දන්නවා උතුමාණනි. මෑණියනි, කියන්න මේ යුතියේ වන්තියන්ගේ නෑ කෙනෙක්ද? එසේ නොවේ. වන්තියන් උතුමාණන්ගේ මෑණියන් පිටුහල් කළ පසු පිය රජතුමත් ශෝකයෙන් රාජ්‍යය හැරගියා. ඉන් අනතුරුව රාජ්‍ය හිමි වූයේ එවක සිටි අග්‍රාමාත්‍යවරයාට. යුතියේ කුමරිය එතුමාගේ දියණියයි. මට තේරුණා ශියනුයේ වන්තියන් වෙව්ව හේතුව. ශියනුයේ වන්තියන්ගේ මෑණියන්ව දැන සිටිය නම් අවුරුදු 100 ගණනකට කලින්නේ. එතකොට වන්තියන්ට වයස කීයද? වන්තියන් උතුමාණන් සැබවින් මකර රුධිර උරුමකරුවෙක් නිසා ලේසියෙන් වයස්ගත වන්නේ නැහැ. එහෙමද? මෑණියන් පිළිබඳව මට පැවසුවට ඔබතුමාට ස්තුතියි. එමට ගෞරවයක්. එතකොට මේන සතාගේ නම මොකක්ද? මේ සිටින්නේ මායා සත්වයෙක්. මේ සත්වයා හඳුන්වන නාමය කයිලිං. චින්ලිං? මායා සතුන් වර්ග 4ක් සිටිනවා. මොවුන් ඉතාම දුර්ලභ සත්වයන්. නම් වශයෙන් හඳුන්වනවා නම් මකර, කඟවේන, කයිලිං, ඔලුනවේ රාජාලියා යන සත්වයින් 4 දෙනා. මකරෙක්ගෙන් භාගයක්ද මෙයා? කුමක්ද පැවසුවේ? වූතාව එකයි. ඔයා භාගයයි. මං චින්ලිං මකරා දැම්මෙහිදී දැක්කා. අනෙත් සතුන්වත් දැකලා තියෙනවා. ඒත් රාජාලියා? ඔලුනවේ රාජාලියා ඉතා භයානකයි. පුරාණ කාලයේම ඔවුන් වඳ වී ගියා. මම දන්නා තොරතුරු අනුව නම් අනෙක් සතුන් වර්ග තුනත් වඳ වී යමිනුයි පවතින්නේ. දුකයි මට. කඟවේනුන් වඳ වී යනවා. මම දුටුවේ නෑ කාලෙකින්. මේ අහන්න පඬිතුමනි, වන්තියන් ඔබේ ගෝත්‍රය කෙනෙක් නිසා නාඩිපත්‍රය දැන්වත් අපට ලබා දෙනවද? යුතිය සනීප කරන්න. නාඩිපත්‍රයේ හිමි වන්තියන් උතුමාණන්ගේ මෑණියන්ට. ඔබ ගලවාගන්නේ ශූ අධිරාජ්‍යයේ කුමරියවයි. කෙසේද ඉතින් නොදී සිටින්නේ? පැමිණෙන්න මා සමග. ස්තුතියි. යුතියේ ප්‍රවේශමේ. යුතියේ පානය කරන්න. බූතාහෝ වන්තියන්. මූලියන්. සුවයිද? තාම නෑ. රැගෙන ආවද? රැගෙන ආවා. ඒ විතරක් නෙවෙයි තවත් දේ දැනගත්තා. එහෙම නේද වන්තියන්? වන්තියන් මේ අක්ෂර මටත් වැටහෙන්නේ. වැටහෙනවද? මොනවද මේ රූප? ශූරාජ්‍යයේ රූපාක්ෂර. පඬිතුමා කිසිම දෙයක් පැහැදිලි කරේ නෑනේ. දෙන්න මම බලන්න.
ප්‍රතිකර්මයක් තිබෙනවා. කුමක්ද? මා එය සොයා ගේන්නම්. මට ඒ නම ලබා දෙන්න. අපහසුවෙන්ද? උත්තමාවියනි මා කැඳවුයේ කුමටද? ඔබ වෙනුවෙන් කළ දෑ මතකද ඔබට? මායා රජුව පරාජය කර දමා ඔහුගේ රාජ්‍යයෙන් පලවා හැරියා. විය යුත්තේ කුමක්ද? කලබල ඇති කරවන්න සෑම පෙදෙසකම යක්ෂ සේනාව ගෙන එන්න. කුමක්ද හේතුව? මට අවශ්‍යයි ෂියන්යුවේ වෙහෙස කරවා විනාශ කරන්න. රජතුමා වෙනුවෙන්ද? පැවසූදේ පමණක් කරන්න. ඉෂ්ට කළ හැකි. එහෙත් මට ඇතිවාසය කුමක්ද? උපකාර කරන්නම්. ඔබට මායා රජුව විනාශ කර දමන්න. මොයින් උත්තමාවියනි මම එකඟයි. ඔබතුමියගේ පොරොන්දුවත් ඉටුවේ යැයි කියා සිතනවා. නිසැකවම. ශෝකන්දුකරයෙන් ඖෂධ සොයාගත හැකි. වූතාව ඔබ මෙහි රැඳෙන්න. අපි ඒව සොයාගෙන එන්නම්. දැම්ම. සොයුරිය මා සමග සිටිය හැකිද? ඔබ හොඳින් නේද? ඔබට හැකිද ඖෂධ රැගෙන එන්න? හොඳයි. යමු. ඔබ දෙදෙනා මේ දෙසට යන්න. මා පර්වතය දෙසට යන්න. මේ වතියන් ඔයා යුතියගේ මුහුණේ වෙනසක් එහෙම දැක්කේ නැද්ද? වෙනසක්? ඔව්. වෙනසක් තමයි. එයාගේ හැසිරීම හරි අමුතුයි. මට ඒක දැනුණා. ඔයාට මොකද හිතෙන්නේ ගැන? තින්යාව. ඔබ සිතනවා වැඩි. බලමුකෝ. යමු. මෙන්න පානය කරන්න. මව නවතාගත්තේ කුමක් හෝ පවසන්න තිබෙනවද? සොයුරිය පොරොන්දුවක් විය හැකිද මා වෙනුවෙන්? පවසන්න යුතුයි. ඇයි මේ කඳුළු? පොරොන්දු වෙනවද ඔබ? හොඳයි. පවසන්න. මම සෝවීමට ගත යුතු ඖෂධය කුමක්දයි හොඳින් දන්නවා. කුමක්ද? එය නොමැතිව වෙනත් ඖෂධ ගැනීමෙන් ජීවත් විය හැක්කේ එක් දිනයි. කුමක්ද පවසන්න. රැගෙන එන්නම් කෙසේ හෝ. සොයාගත නොහැකිය. පවසන්න. කුමක්දය? මකර පෙනහැල්ල. මකර පෙනහැල්ල? ඇයි කලින් නොපැවසුවේ? එය මම පැවසුව නම් වූතාව ඔහුගේ පෙනහැල්ල මාහට ලබා දෙන නිසයි නොපැවසුවේ. මා වෙනුවෙන් ඔහු දෙවි පුදනවට මම අකමැතියි. මෙය කෙසේද සිදුවුණේ?
මේ නිසයි ඌතාව මගහැර ඔබට නතර වන ලෙස පැවසුවේ. මම මියගිය පසු ඔහුව රැකගන්න මේ රහස රකින්න එකක වෙනව නේද? නොහැකි. එකක විය නොහැකි. මෙයට වෙනත් මගක් තිබිය යුතුයි. මම ඔබ සැම අතහැර යන්න කැමැති. මට ජීවත් වීමට අවශ්‍යයි සියලු දෙනා සමගම හැමදාටම. ඒත් කළ හැකි දෙයක් නෑ මට. මම අකමැති ඌතාවට හානියක් සිදු වෙනවට මේ රහසක් ලෙස තබා ගන්න මම ඔබේ ණය දිනව පොරොන්දු වෙනව නේද? ඔබ මට පවසන්න. යුතියේ ඖෂධ පානය කළ පසු ඉක්මනින් ඔබට සුව වෙයි. පානය කරන්න. යුතියේ මෙන්න. මේ ඖෂධ වලින් මාව සුව වේවි නේද? නිසැකවම. අද හඳ හරිම ලස්සනට පායලා. හෙට කාලුගුණේ යහපත් වේවි. වූතාවෝ ඔබ හෙට ශූ කඳු කරේ තිබෙන ලස්සනම ශිඛරය නැරඹීමට මාව කැඳවාගෙන යනවද? යුතියේ මේ පානය කරන්න මා ඒටු කරන්න නිසැකවම. පේනවද? යමු.
සොයුරිය පොරොන්දුවක් විය හැකිද මා වෙනුවෙන්? පවසන්න යුතියි. ඇයි මේ කඳුළු? පොරොන්දු වෙනවද ඔබ? හොඳයි. පවසන්න. මම සෝවීමට ගත යුතු ඖෂධය කුමක්දයි හොඳින් දන්නවා. කුමක්ද? එය නොමැතිව වෙනත් ඖෂධ ගැනීමෙන් ජීවත් විය හැක්කේ එක් දිනයි. පවසන්න. කුමක්ද එය? මකර පෙනහැල්ල. මකර පෙනහැල්ල? මම ඔබ සැම අතහැර යන්න කැමැති. මට ජීවත් වීමට අවශ්‍යයි සියලු දෙනා සමගම හැමදාටම. ඒත් කළ හැකි දෙයක් නෑ මට. මම අකමැති වූතාවට හානියක් සිදු වෙනවට මේ රහසක් ලෙස තබා ගන්න මම ඔබේ ණය දෙනවා. පොරොන්දු වෙනව නේද? ඔබ මට පවසන්න. මූලියන් ඇයි අඬන්නේ? හඬනව? ඔයාගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. කියන්නේ ඇයි මේ? එසේ නොවේ. මූලියන් වන්තියන් ළඟපාතක නැහැ. ඕන දෙයක් කියන්න මා එක්ක. අහන්න එපා මගෙන්. ඇයි ඔයා කියන්නේ නැත්තේ? ගැටලුවක් නැහැ. එහෙනම් ඇයි අඬන්නේ? ඖෂධ සොයා ගියත් සොයාගත නොහැකි වුණා. චුතියට ජීවත් විය හැක්කේ එක් දිනයි. මොකද බෙහෙත? මකර පෙනහැල්ල. අනේ දෙවියනේ. වූතාව දැනගත්තොත් ඉදිරිපත් වෙයි. යුතියේ අකමැති ඇති මේ ගැන වූතාව දැනගනී කියලා. අන්තිම දවස සතුටින් ඉන්නයි අදහෙ යන්න ඇත්තේ. මේක වූතාවට කිව්වොත් හොඳයි නේද? ඔබ මෙය රහසක් ලෙස තබා ගන්න. මූලියන් සහෝදරී කවදාහරි මේක වූතාව දැනගත්ත දාකට ඔයාට වෛර කරයි. තින්යාව මේ ගැන මම හොඳින් සිතා බැලුවා. වූතාවෝ කුමක් සිතුවත් මට අවශ්‍ය යුතිය සතුටු වනවා දැකීම පමණයි. සෙනෙහසින් ඉන්න අයට මෙහෙම වෙන්නේ ඇයි? ඔයත් වූතාවට කැමති නේද? මට අවශ්‍ය ඔවුන් දෙදෙනාගේ සතුට පමණයි. ඔවුන් දෙස බලා සිටීමත් සතුටක්. කැමති අය ඈත් වෙනකොට දුක නැද්ද ඔයාට? සිත තුළ සිටින කෙනා සතුටින් සිටීමයි සතුට කියන්නේ. අද යුතිය ඔහු සමග සතුටින් සිටිනවා වගේ ඔවුන් එක් දිනක් සතුටින් සිටියත් එය සදාකාලික මතකයක් වේවි. තින්යාව මෙය රහසක් විය යුතුමයි. හොඳයි. පොරොන්දු වෙන්නම්. අර දෙස බලන්න වූතාවෝ. කුඩා කාලයේදී මම පියාණන් සමග මෙහි පැමිණියා.